ඔබත් මමත් අද ඉන්නේ මහා රේස් එකක. සල්ලි තනතුරු ලස්සන ගෙවල් යාන වාහන මේ හැමදේම පස්සේ අපි නොනවත්වාම දුවනවා. හැබැයි දවසක රැට තනියම S2 පියාගත්තාම හිත ඇතුලෙන් පුංචිම ප්‍රශ්නයක් ඇහෙනව නේද? මම මේ දුවන්නේ ඇත්තටම කොහෙටද? මම ඇත්තටම සතුටින්ද? අන්න ඒ ප්‍රශ්නයට ප්‍රායෝගිකවම උත්තර හොයපු අපූරු මිනිසෙක් ගැනයි මේ කතාව. අද අපි මේ වීඩියෝ තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වියට්නාමයේ උපත ලබා ලෝකයේ පුරාවටම සාමයේ පණිවිඩය රැගෙන යන පඤ්ඤාකර ස්වාමින් වහන්සේගේ මේ පින්සාර වෑයම ගැන. ඉතින් මේ ගැන අපි වීඩියෝ එකට ගිහිල්ලා තවදුරටත් කතා කරමු. වියට්නාමයේ ඉතා දුප්පත් පවුලක ඉපදුණු පඤ්ඤාකර ස්වාමින් වහන්සේගේ එකම හීනය වුණේ හොඳින් ඉගෙනගෙන ලොකු මිනිහෙක් වෙන එක. 1997 දී අතේ සතේ නැතුව ඇමරිකාවට යන්නෙත් ඒ හීනේ පස්සෙන්. මේ ආකාරයට කාලයක් ගතවීමත් සමගම උන්වහන්සේ රෑ දවල් වෙහෙස වෙලා ඉගෙනගෙන ලෝක ප්‍රකට මෝටරෝලා සමාගමේ ඉහළම පෙළේ ඉංජිනේරුවෙක් වෙන්නට උන්වහන්සේට පුළුවන් වුණා. හොඳ වැටුපක් වගේම සමාජ ගරුත්වය, ඒ වගේම සුඛෝපභෝගී ජීවිතයක් සාමාන්‍ය මිනිස්සෙක්ට තියෙන හැම දෙයක්ම උන්වහන්සේට තිබුණා. හැබැයි ඒ කිසිම දෙයකින් හිතට සැනසීමක් නම් ලැබුණේ නැහැ. 2007 දී උන්වහන්සේ ලෝකයේම පුදුම කරමින් තීරණයක් ගත්තා. තමන් සතු සියලුම සැප සම්පත් ඉංජිනේරු වෘත්තියද අතෑරලා දාලා උන්වහන්සේ මහානදම් පුරන්නට සූදානම් වුණා. උන්වහන්සේ ලෝකයටම එයින් පෙන්වන්න හැදුවේ එකම එක දෙයයි. සැබෑ සැනසීම තියෙන්නේ භෞතික සම්පත්වල නෙමෙයි, තමන්ගේ හිත ඇතුලේම කියන පරම සත්‍යය උන්වහන්සේ ලෝකයටම ඔප්පු කරන්නට එයින් සමත් වුණා. උන්වහන්සේගේ මේ සාමයේ පාගමන ලෝකයේ අවධානය දිනාගත්තේ පසුගිය කාලයේදී. 2025 ඔක්තෝබර් 26 ටෙක්සාස් ප්‍රාන්තයේ ෆෝර්ට් වර්ත් නුවරින් ආරම්භ වූ මේ සාමයේ පාගමන 2026 පෙබරවාරි 10 වොෂින්ටන් DC නුවරදී සැතපුම් 2300ක දුරක් නිමා කරමින් අදියර 108ක් මගින් උන්වහන්සේ ඇතුළු පිරිස අවසන් කරා. මේ ගමනට ඉන්දියාවේ කල්කටාවේ සිට උන්වහන්සේලා පිටුපස ආ සුනකයෙකුද සිටියා. උන්වහන්සේ මේ සුනකයාට නම දාලා තිබුණේ ආලෝකා කියලා. එදා ඉන්දියාවෙන් ඇරබි ගමනට සහභාගී වූ මේ වීදි සුනකයා ආපසු හැරුණේ නම් නෑ. ඔහු අවසානයේ නැවතුනේ ස්වාමින් වහන්සේලාගේ මීළඟ පාදචාරිකාවේ ගමනාන්තය වන ඇමරිකාවෙන්. මේ කතාව ලෝකේ පුරා මහත් අවධානයට හා ජනාදරයට පත්වෙන්නට මේ ආලෝකා කරපු ක්‍රියාව බලපාන්නට ඇති. හිතන්න සැතපුම් 2300ක් කියන්නේ ලේසි පහසු දුරක් නන් නෙමෙයි. පඤ්ඤාකර හිමියන් ඇතුළු පිරිස මේ ගමන ගියේ කාටවත් බණ දේශනා කරන්නවත් දේශපාලන විරෝධතාවයක් පළ කරන්නවත් නෙමෙයි. පඤ්ඤාකර හිමියන් පියවරෙන් පියවර ඉදිරියට ගියේ නිහඬව. උන්වහන්සේගේ එක පියවරක් ප්‍රාර්ථනාවක් වුණා. එක හුස්මක් භාවනාවක් වුණා. සමහර දවස්වලට රෑ ගත කළේ මහමග ගහක් යට. එහෙමත් නැත්නම් අහස යට. අයිස් වගේ සීතල වැස්ස අවුව මේ කිසිම දෙයක් ඒ අදිෂ්ඨානය නතර කරන්නට සමත් වුණේ නෑ. අපි හැමෝම කියන්නේ මට දැන් මේකෙන් අයින් වෙන්න බෑ. මට වගකීම් තියෙනවා කියලා. හැබැයි ඉහළම තනතුරක හිටපු ඉංජිනේරුවරයෙක්ට ඒ හැමදේම අතාරින්න පුළුවන් වුණා නම් අපිටත් අපේ ජීවිතයේ තියෙන අනවශ්‍ය බර අඩු කරගන්න බැරි ඇයි? අපි රුපියල් කෝටි ගණන් හෙව්වත් රැට නිින්ද යන්න පෙතිබොනවා නම් ඒක සාර්ථකත්වයේද කියලා ඔයාට හිතනවා ඇති. ඉහඬව සැතපුම් දහස් ගණනක් ඇවිදින මේ ස්වාමීන් වහන්සේලාගේ තියෙන ශාන්ත භාවය ලෝකයේ තියෙන කිසිම මුදලකට මිලදී ගන්න හැකියාවක් නැහැ. මේ තමයි උන්වහන්සේලා උපයාගත් පරම ධනය. එහෙම නැත්නම් උන්වහන්සේලා විදින සතුට කියලා අපිට හිතන්න පුළුවන්. තිරිසන් සතෙකු වුණත් ආලෝකා සුනකයාද කිසිම දෙයක බලාපොරොත්තුවක් වෙන්නේ නැතුව උන්වහන්සේලා පිටුපස ගමන් කරනවා. අද කාලේ තමාට කිසිම වාසියක් නැතිව මිනිසුන් හැසිරෙන විදිය දැක්කහම අපිට ආලෝකාගෙන් ගන්න ආදර්ශ රාශියක් තියෙනවා කියලයි අපට නම් හිතෙන්නේ. මේ වෙන විට ඇමරිකාවේ සාම පාගමන අවසන්ව මේ හිමිවරුන් විසින් ලංකාවේ දඹුල්ලේ සිට කොළඹ දක්වා පාගමනක් යලි ආරම්භ කරලා තියෙනවා. මේ තත්ත්වය නිසා මුළු ලෝකයේම අවධානය ලංකාව දෙසට දැන් හැරිලායි තියෙන්නේ. අපි ලාංකිකයින් විදියට මහමග කලබල කරන්නේ නැතුව උන්වහන්සේලාට අපේ සහයෝගය දක්වමු. උන්වහන්සේලා නිහඬභාවය අගය කරන පිරිසක් නිසා ඒ දේ අප දක්වන සැබෑම ගෞරවයක් වේවි. තවද ශ්‍රී මහා බෝධියේ අංකුරයක් උන්වහන්සේලා මේ සාම පාගමන අවසන් වෙලා ආපහු ඇමරිකාවට යන විට වඩම්මවාගෙන යන බව ඔබ මේ වෙන විටත් දන්නවා ඇති.
මේ නිසා මුළු ඇමරිකාව පුරාම බුදුන් වහන්සේගේ සරණ අපේක්ෂා කරන මිනිසුන්ට මේ බෝධීන් වහන්සේ මහත් පිළිසරණක් වනවා නොඅනුමානයි. මේ සාම පාගමන ගැන ඔයාගේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නට අමතක කරන්න එපා. හොඳයි එහෙනම් අදට අපි මේ වීඩියෝ එකෙන් සමුගන්නටයි මේ සැරසෙන්නේ. සියලු දෙනාටම සුබ දවසක්.